සුබ දවසක් හැමෝටම. අපි අද බලමු අපේ අලුතින් ඉදි කරන නිවසේ ටයිල් අල්ලන්න කලින් පොළොව බදාම කපන්නේ කොහොමද කරන්න කියලා. මේකෙදි සමහර අය පොළොවට සිමෙන්ති සුදු මදිනවා, ටයිල් කරනවා. ඒ කොහොම වුණත් මේ පොළොවේ බදාම කපන වැඩේ කරන්න ඕනේ හරියට. හැබැයි අද මම පෙන්නන්නේ අපි සයිට් එකක බිම බදාම කපලා සිමෙන්ති සුදු මදින විදිය. අපේ පොළොව කොන්ක්‍රීට් කරගත්තේ අලුතෙන් නම් ගොඩක් සුද්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි පොළොව කොන්ක්‍රීට් දාලා බිත්ති බඳින නිසා බිත්ති බදිද්දි බදාම වැටිලා තැන තැන රැඳෙනවා. සමහරු බදාම කාවම් කරන්නේත් මේ බිම කොන්ක්‍රීට් එක උඩ. ඒ නිසා තමයි නිවසේ බිම කොන්ක්‍රීට් එක හොඳට සුද්ධ කරගන්න ඕනේ. බදාම කපන්න කලින් හොඳින් චිප් කරගන්න ඕනේ. අපි කොන්ක්‍රීට් අනපු හරි මොනවා හරි ඔක්කොම ජරාව ටික සුද්ධ කරගන්න ඕනේ හොඳට ඉස්සෙල්ලා. අපේ සයිට් එකේ නම් අපි කොන්ක්‍රීට් උත් කලවම් කරේ මේ හරි එකයි මේ පොඩ්ඩක් වැඩිපුරම තියෙන්නේ කොන්ක්‍රීට් කෑලි. මේවා හොඳට ඔක්කොම චිප් කරගන්නවා. කඩලා සියලුම දේම අයින් කරලා සෝද ගන්නවා හොඳට. ඉතින් අපි බිම කොන්ක්‍රීට් කරපු විදිහත් මම වීඩියෝ එකක් දාලා තිනවා. ඒකත් බලන්න මම දාන්නම් මේ වීඩියෝ එක අවසානට මේ වීඩියෝ එක. මේ විදිහට හොඳට චිප් කරගන්න ඕනේ. සියලුම ජරාව ටික අයින් වෙනකම්. හොඳයි මේ තියෙන්නේ අපේ ෆ්ලෝ එක සියලුම කුණු දුවිලි අයින් කරලා හොඳට හොදාගත්තට පස්සේ තියෙන විදිය. හයි ප්‍රෙෂර් වොෂර් එකෙන් හොඳට හොදලා තියෙන්නේ කුණු දුවිලි නැති වෙන්න. අපි ඊළඟට ලෙවල් කැට ටික තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ බලන්න ඔයාලට පේනවා හොඳට සෝදලා තියෙන්නේ කුණු දුවිලි පොඩ්ඩක්වත් නැති වෙන්න. මෙන්න මේ වගේ බොන්ඩින් කෙමිකල් එකක් පාවිච්චි කරන් තියෙනවා වඩා හොඳයි. අපි මේ ගාන්නේ බොන්ඩින් කෙමිකල් එකක්. තවත් බොන්ඩ් එක වැඩි කරගන්න පුළුවන් අපිට අපේ කොන්ක්‍රීට් එකයි බදාම තට්ටුවත් එක්ක. මේ වගේ හොඳට ගන්න ඕනේ මේක. මුලින්ම ලෙවල් කැට තියෙන තැන්වල ගා ගන්නවා කෙමිකල් එක. මේ දිගටම ගන්න මේ සෙට් එක. මෙහෙ දාන්න ඕනේ. මොකද දැන් ටික වෙලාවක් යනවා නේද? හින්දා කපන් එන්නේ නේ. ඈත් ඉතින්. ඉතින් මේ තියෙන්නේ අපි බොන්ඩින් කෙමිකල් එක අපි පාවිච්චි කරන මේ සෙස්ලගේ SBR කියන කෙමිකල් එක. මේක බැරෑලි මාෂන් එක. මේ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ තියෙන අපි දැන් බදාම ටික කපාගෙන යන ගමන් මෙන්න මේ විදිහට හොඳට තලා ගන්න ඕනි. බොල් වෙන එක වලක්වා ගන්න. 1:3 අනුපාතයට තමයි අපි බදාම කපන්නේ. ඒ කියන්නේ සිමෙන්ති එකට වැලි 3ක් තමයි අපි බදාම දාන්නේ. මේ විදිහට බදාම තට්ටුව තලා ගන්න එක නම් අනිවාර්යයි. හැන්දෙන් තලනකොට මෙන්න මේ වගේ විදිහට හදලා තලන එක තමයි වඩාම හොඳ.
මේ වගේ බෙඩ්ඩක් අපි ටයිල් අල්ලන්න හදාගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අපි මේක සිමෙන්ති සුදු තමයි මදින්නේ. මේ සිමෙන්ති සුදු මදින ගම මේ තියෙන්නේ අපේ සයිට් එක පහුවෙන්දා. මේ කියවරින් පාර්ට් එක නම් හරියටම කරගන්න ඕනි. මේ සිමෙන්ති සුදු මදිනවා අනිවාර්යෙන් වතුර පුරවන්න ඕනි අපි. සිමෙන්ති සුදු මැදපු එකට මෙන්න මේ විදිහට. නැත්තම් තෙත ගෝණි හරි දාන්න ඕනි. මේ තියෙන අපේ වතුර පුරවලා දවස් අඩුම දවස් 5ක්වත් තියාගත්තොත් මේක පර්ෆෙක්ට්. වතුර පුරවන්න බැරි වලට තැන් වලට තෙත ගෝණි අනිවාර්යෙන් දාන්න ඕන. අපි තෙත ගෝණි දාලා තියෙනවා පුරවන්න බැරි තැන් වලට. හොඳයි ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.